මහිමය පූර්ණ වුණා වූ අතිශයින්ම බල සම්පන්න මහා වාර්ෂික මංගල්‍යයක් සිද්ධ වෙන්න යන්නේ. ඉතින් මේ වාර්ෂික මංගල්‍ය හේතු කරගෙන බණ්ඩාරවලට සහ ඌව පළාතටම මහා ආශිර්වාදයක් සහ මහා මහිමයක් වෙන විතරක් නෙවෙයි මුළු ලංකාවටම සහ මුළු මහත් මහා ලෝකයටම මේක ආශිර්වාදයක්. මොකද කියනවා නම් මේකට එකතු වෙන පිරිස එක්තරා ගමක පිරිසක් නෙවෙයි. මුළු ලෝකය පුරාවටම විහිදිලා සිටිනා වූ භක්තිකයන් අති උත්කර්ෂවත් අන්දමින් අපගේ ශ්‍රී පුෂ්පේශ්වර ධරණි ගණපති කෝවිල් භූමිය තුළ වාර්ෂික මංගල්‍ය දින 5ක් කාලවකවානුවකදී සමරන්න සූදානම් වෙලා ඉන්නොත් අතිශයින්ම විශේෂයි. මහා ගායත්‍රී තෙල් එකක් හිඳින්න මේ සූදානම වෙන්නේ. භක්තයන්ගේ ජීවිත හිතපු විදිහට වැඩිය බොහොමයක් දේවල් වෙනස් වුණා. ඒ වෙනස් වීම තමයි ඔවුන් නැවත නැවත අපේක්ෂා කරන්නේ මේ පූජාවන් වලට සහභාගී වෙලා 2025 ඔක්තෝබර් මාසයේ පැමිණෙනා වූ 24 වෙනිදා සිකුරාදා දවස අතිශයින්ම බල සම්පන්න සිකුරාදා දිනයක තමයි අපේ වාර්ෂික මංගල්‍ය ආරම්භ වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ බොහොමයක් පිරිස දැකපු නැති දේව ශක්තින් දෙකක් අපි එදා දවසේ කෝවිලේ ප්‍රතිෂ්ඨාප කරනවා. ප්‍රත්‍යංකරා මෑණියන් සහ වාරාහි මෑණියන් කියලා දෙවිවරු දෙනක් මතකයන් බොහොමයක් දෙනා මුදුන් මලකඩක් ලෙස දකින දෙයක් තමයි කිරියම්ම දානය කියලා කියන්නේ. ඉතින් පත්තිනි මෑණියෝ වෙනුවෙන් කිරියම්මවරු 121ක් වඩම්මල අපගේ දේවස්ථානයේට යන මාර්ගයේ තියෙනවා මල්වත්ත මන්සන්දිය කියලා තැනක්. මේ මල්වත්ත මන්සන්දියේ සිට දේවස්ථානය කරා රාත්‍රී දේව පෙරහැරක් ගමන් කරන අලියතුන් පිරිවරාගෙන නර්තන කණ්ඩායම් පිරිවර. මේ දරුවෝ 120 දෙනාගේ අතින් අපි කිරි කාලේ 120ක් පනංගල වැවේ සිට කෝවිදාට විහිදෙන්නා වූ බලය අතිශයින්ම ඒක කියලා නිම කරන්න බෑ. ඇවිල්ලා මාත් විඳින්න කියන කාරණාව මම මෙතන සිහිපත් කිරීමක්. දෙවියෝ අරේ ඉන්නා නම් මෙහෙ ඉඳන් බලලා දුක කියලා එන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි මේ අවස්ථාව වෙනස් කරලා එදා දවසට භක්තිකයන්ට අපි අවස්ථාව ලබා දෙනවා. ඔවුන්ගේ අතින්ම කිරියක දෙවියන්ට වක් කරන්න. මේ වයස අවුරුදු 23යි. දරණි සාමිතුමා කොහොමද මේ තරම් බරක් අරගෙන මේ සියලු දේවල් සිද්ධ කරන්නේ? දවසක මම නැතත් මේකේ දෛනිකව දාන පැවැත්වෙන්න ඕනේ. 1000ක් ආවත් ඒ 1000ටම බඩ පිරෙන්න කාලය යන්න ඒ ස්ථානයේ ආහාර පාන පූර්ණව පවතින්න ඕනි කියන අපේක්ෂාව තියාගන්න. මම හිතනවා මේ තෙල් එකේ මහිමයෙන් තමයි මම මෙච්චර දුර දුවන්නේ නැත්තේ. දැන් තෙල් එක අවසానයි. මම හිතුවා අතිශයින්ම බල සම්පන්න දෙයක් නිර්මාණය කරන්න අපිට මැජික් එකක් කරන්න බෑ. අපිට ඇත්තටම දෛනිකව එහෙම නැත්නම් ප්‍රායෝගිකව දකිනවනම් අපිට ඕනම කෙනෙකුට පිළිගන්න පුළුවන් දෙයක් තමයි අපි හොඳ කරොත් අපිට හොඳ ලැබෙනවා. 120ක් ගර්භණීය මව්වරු බඩ පිරෙන්න කාලා ඔවුන්ගේ හිත සතුටු වෙන්න අපි පිරිකර දීලා යවනකොට ඔවුන්ගේ හදවතේ ඇතිවෙන්නා වූ ඒ ආශිර්වාදය එහෙම නැත්නම් ඒ සතුට ඒ තෙල් එක වෙනුවෙන් මම මේ වෙනකොට ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් අවශ්‍ය කරන්නා වූ ආభాෂ ලබාගෙන උපදෙස් ලබාගෙන ඒ අවශ්‍ය කරන්නා ඖෂධ ලබාගෙන ඒ අවශ්‍ය කරන්නා මූලස්ථාන කෝවිල් වලට ගිහින් මගේ දේවස්ථානෙට එන යන ඕන කෙනෙකුට දකින්න පුළුවන් ලොකු කොල්ලෝ රැලක් ඉන්නවා. මම සරල වචනෙන් කිව්වොත් එහෙම. ඒකට හේතුව කන්ට්‍රෝල් කරන්න බැරි ළමයි ගෙනල්ලා මංගාව කන්ට්‍රෝල් කරනවා මිනිස්සු. වාරාහි මෑණියන් කියලා කියන්නේ ඌරු මූණක් සහිත එක්තරා දෙවඟඩක්. මෙතුමිය භූමිය සම්බන්ධයෙන් දේවල් වලට සහ නිදන්ගත වෙච්ච වස්තු, එහෙම නැත්නම් මැණික්, ඒ වගේම පතල් සහ ස්වර්ණය සහ කීර්තිය. මෙන්න මේ දේවල් වල විදේශගත කෙනෙක් වුණත් ලංකාවේ ඉන්න කෙනෙක් වුණත් අපගේ මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වෙනකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ ලංකාවෙන් එළියේ ඉන්න බොහොමයක් පිරිස තමයි මේ පූජාවල් බාරගෙන තියෙන්නේ. ඇත්ත වශයෙන්ම දවසකට පූජාවල් කාණ්ඩ 10ක් සිද්ධ වෙනවා නම් 10න් එක එක පූජාවන් වෙන පාර්ශ්ව බාරගෙන තියෙනවා. ඉතින් තව බොහොමයක් පූජාවන් නිතරම පවතින ඕනම භක්තිකයට අවස්ථාව තියෙනවා බාර ගන්න. සහ ශ්‍රමදායකත්වය වෙන්න පුළුවන්, මූල්‍යම වශයෙන් වෙන්න පුළුවන්, ද්‍රව්‍යම වශයෙන් වෙන්න පුළුවන්. ඔබට දෙවියන්ගේ මේ මංගල්‍යයට දායකත්වය වෙන්න පුළුවන් කොහොමද? ඒ ඕන වෙන විදිහකට ඔබට විවෘතයි මේ පූජාවන් වලට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්න 071 49 181 25 කියන දුරකථන අංකය ඔස්සේ අවස්ථාව තියෙනවා වැඩි දුරතොරතුරු ලබා